ආයුබෝවන්. අද අපි සිව්දෙසින් යනවා දකුණු ඇමරිකානු මහද්වීපයට. මේ දිනවල දකුණු ඇමරිකානු කලාපය ආශ්‍රිතව ඉතාමත් උණුසුම් තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කැරිබියන් මුහුදේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් යුද නෞකා වලින් පිරී ගොස් තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊළඟ පිම්ම වෙනිසියුලාවටද. ඔහු මේ සූදානම් වන්නේ නිකොලස් මඩුරෝ රජය පෙරලා වෙනිසියුලාවේ රෙජිම් චේන්ජයක් කරන්නද. අද කතාව මේ දකුණු ඇමරිකානු කලාපයේ ඇතිව තිබෙන උණුසුම් තත්වය ගැන අහලා බලන කතාව. පහුගිය මාස කීපයේදී ඇමරිකානු ගුවන් හමුදාව වෙනිසියුලාවට අයත් නාවික යාත්‍රා ගණනාවකට ගුවන් ප්‍රහාර එල්ල කළා. ඔවුන් චෝදනා කළේ මේ බෝට්ටු වලින් ඇමරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා කියලා. හැබැයි මේ ප්‍රහාරයන් ලක්වුණු යාත්‍රා බොහෝ වෙලාවට තිබුණේ ජාත්‍යන්තර මුහුදේ ඉන්ටර්නැෂනල් වෝටර්ස් වල. ඉතින් එවැනි මුහුදු සීමාවක් ගමන් කරද්දී ඒ විදිහට පහර දෙන්න වෙනත් රටකට අයත් හමුදාවකට බැහැ. නමුත් ඇමරිකාව තමන්ගේ බලය උපයෝග කරගෙන මේ විදිහට නාවික යාත්‍රාවට පහර දුන්නා. මේ ප්‍රහාර වලින් වෙනිසියුලන් ජාතිකයන් 43 දෙනෙක් මිය ගිය බව වෙනිසියුලන් රජය ප්‍රකාශ කළා. මේ සම්බන්ධව මේ දකුණු ඇමරිකානු රීජන් එකේ වගේම මුළු ලෝකෙම යම් ආකාරයකට ඇමරිකාවට එරෙහිව ප්‍රකාශ කිහිපයක්ම නිකුත් වෙලා තිබුණා. මොකද මේ විදිහට ඇමරිකාවට ඕන විදිහට පහර දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවුණා. නමුත් ට්‍රම්ප් පැහැදිලිවම කිව්වේ මේ නිකොලස් මදුරෝ මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන වලට මේ ප්‍රවාහණයට ඍජුවම සම්බන්ධයි කියලා. මොකද ඔහුගේ රජයේ අනුදැනුම් මත තමයි මේ දේවල් වෙන්නේ කියලා ඔහු ඍජුවම චෝදනා කළා. ඉතින් මේ විදිහට සාධාරණීකරණය කරලා ඇමරිකානු ගුවන් හමුදාව කිහිප අවස්ථාවදීම වෙනිසියුලානු බෝට්ටු වලට පහර දුන්නා. ඉතින් දැන් තත්ත්වය ටිකක් දුරදිග ගිහිලා තියෙන්නේ. ඇමරිකානු යුද යාත්‍රා විශාල ප්‍රමාණයක් වෙනිසියුලාව ආශ්‍රිත මුහුදේ දැන් ඉන්නවා. ඉතින් මේක යම් ආකාරයකට මේ ගොඩබිම ආක්‍රමණය සඳහාද ට්‍රම්ප් සූදානම් වෙන්නේ. තත්ත්වය වඩාත් සංකීර්ණ වෙන්නේ ඇමරිකානු නාවික හමුදාවට අයත් විශාලතම එයාක්‍රාෆ්ට් කැරියර් එක ජෙරාල්ඩ් අඩ්ෆෝඩ් නෞකාව දැන් කැරිබියන් මුහුද ඔස්සේ වෙනිසියුලා දෙසට යාත්‍රා කරනවා. මේ නෞකාවේ ගුවන් යන 90ක් රැගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ වෙනිසියුලානු ගොඩබිමට පහර දෙන්නද මේ හදන්නේ. ජෙරාල්ඩ් අඩ්ෆෝඩ් නෞකාව කියලා කියන්නේ ඔවුන් සතු විශාලතම එයාක්‍රාෆ්ට් කැරියර් එක. ඉතින් මේ විදියට ඇමරිකානු නාවික හමුදාව තමන්ට තියෙන විශාල නාවික සම්පත් ප්‍රමාණයක් කැරිබියන් මුහුදේ ස්ථානගත කරන්නේ අනාගත මෙහෙයුමකටද. ජෙරාල්ඩ් අඩ්ෆෝඩ් නැව එන්න කලින් ඇමරිකානු නාවික හමුදාව ඩිස්ට්‍රෝයර්ස් කිහිපයක්ම මේ කැරිබියන් මුහුදේ ස්ථානගත කරලා තිබුණා. මේවයින් මිසයිල එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ කැරිබියන් මුහුද ආශ්‍රිතව පුවර්ටෝ රීකෝ ප්‍රදේශය ඇමරිකාවට අයත් වෙන්නේ. ඉතින් ඔවුන්ට එහි නාවික පහසුකම් තිබෙනවා. ඒ වගේම ඇමරිකානු ප්‍රධාන භූමියේ සිට එතරම් විශාල දුරක් නැහැ වෙනිසියුලාවට. ඉතින් මේ කැරිබියන් මුහුද ආශ්‍රිත ප්‍රදේශය දැන් නාවික යාත්‍රාවන් පිරලා තියෙන බව BBC වාර්තාවකින් පවා හෙළිවිලා තිබෙනවා. ඉතින් මේ ට්‍රම්ප්ගේ සැලසුම දිගු කාලින එකක්. මේක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඔහුගේ පළමු දූර කාලයේ සිටම ඔහු මේ නිකොලස් මදුරෝ මේ බලයෙන් පහ කරන්න ඕන කියන තැන තමයි හිටියේ. ඔහුගේ කාලේ තානාපති සබඳකම් පවා වෙනිසියුලාත් එක්ක නවත්තන්න ඔහු තීරණය කළා. ඒ වගේම ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් වෙන් කළා තියෙනවා මදුරෝ ගැන ඔප්පුවක් දෙන පුජ්‍යලයකට. ඒ කියන්නේ ඇමරිකාව පැති කිහිපයකින් මේ මදුරෝ රජය පළවා හරින්න ඔහුව වෙනස් කරන්න රෙජිම් චේන්ජ් එකක් කරන්න උත්සාහ කරනවා. මේ එක් පැත්තකින් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රහාර එල්ල කරන ගමන්ම අනෙක් පැත්තෙන් ඔහුව හිර කරන්න ඔහුගේ හිතවතුන්ට යම් ආකාරයට අල්ලසක් දෙන්නත් ඇමරිකාව සූදානම් වෙනවා. ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක තෑග්ගක් ප්‍රදානය කළාට තාමත් ඒක නම් සාර්ථක වෙලා නැහැ. ඉතින් මදුරෝ තාමත් වෙනිසියුලාවේ ජනාධිපති. ට්‍රම්ප් මේ හදන්නේ මේ රෙජිම් චේන්ජ් එක කරන්න මත්ද්‍රව්‍ය කියන සාධකය ඉදිරියට අරගෙන. හැබැයි ඇත්තටම ගත්තොත් වෙනිසියුලාව කියන්නේ දකුණු ඇමරිකාවේ එතරම් ප්‍රබල මත්ද්‍රව්‍ය නිපදවන රටක් නෙමෙයි. වෙනිසියුලාට වඩා මෙක්සිකෝව, කොලොම්බියාව, පේරු, බොලීවියා වගේ රටවල් වල මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි. අනෙක ඇමරිකාවට වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එන්නේ අර මම කියපු රටවල් වලින්. වෙනිසියුලාන් එන්නේ ඊටාම සුළු ප්‍රමාණයක්. ඉතින් එහෙම බැලුවම මේක තනිකරම මේ මදුරෝ රජය පෙරලන්න ට්‍රම්ප් ගත්ත සාධකයක් විතරයි. එහෙම නැතුව ඇත්තටම මත්ද්‍රව්‍ය නිසා ඇමරිකාවට වෙනිසියුලාවෙන් විශාල කරදරයක් නැහැ. වෙනිසියුලාවේ ඇතිව තිබෙන තත්ත්වය ඊටමත් උණුසුම් තත්ත්වයක්. මොකද මේ දකුණු ඇමරිකාවේ ප්‍රබල තෙල් සම්පතක් පිහිටි රටක මේ රෙජිම් චේන්ජ් එකකටද මේ ට්‍රම්ප් සූදානම් වෙන්නේ. ට්‍රම්ප් කලින් නම් කිව්වේ ඔහු කිසිම රටක යුද්ධයක් එකට ඇමරිකාව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. හැබැයි ඔහුට දැන් අවශ්‍යයි මේ මදුරෝ රජය පෙරලන්න.
මදුරුවෝ බලයෙන් ඉවත් කරන්න. ඉතින් මේ ගැන කතාව අපි තව ටිකක් දීර්ඝව කතා කරමු. නිකොලස් මදුරෝ බලයට පත්වෙන්නේ හියුගෝ චාවෙස්ගෙන් පස්සේ. ඉතින් ඔහු දැන් කීප වතාවක්ම වෙනිසුලාවේ ජනාධිපති ධුරයට පත් වුණා. හැබැයි වෙනිසුලාව එන්න පරිහානියට ලක් වෙනවා. ආර්ථික වශයෙන් ඉතාමත් පහළ තැනක ඉන්නේ. ඒ වගේමයි වෙනිසුලාවේ එදා ඉඳන්ම ඇමරිකානු විරෝධී රුසියානු චීන හිතවාදී රාජ්‍යයක්. ඉතින් මේ දකුණු ඇමරිකාව තුල විශාල වශයෙන් වාමාංශික දේශපාලන ක්‍රියාත්මකයි. මදුරෝ කියන්නේත් එවැනි වාමාංශික දේශපාලන නායකයෙක්. ඉතින් අපි වෙනිසුලා ගැන, මදුරෝ ගැන සහ මේ දකුණු ඇමරිකානු කලාපය ගැන ඉදිරියට තවත් කතා කරමු. ඉතින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.